ආයුබෝවන් සුබ දවසක්. පසුගිය වීඩියෝෙන් කිව්වා වගේම ඔන්න අද අපි ආවා ඔබ කවුරුත් කුතුහලයෙන් බලාගෙන ඉඳපු පාපන්දුවට වගේම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෙම් කළ ඒ සුවිශේෂී තරුණයාගේ සුවිශේෂී වීඩියෝ අරගෙන. තම්බ්නෙල් එක දැක්කනම් ඔබ දැනටමත් දන්නවා ඇති මේ වීඩියෝවෙන් අද අපි කතා කරන්නේ කවුරු ගැනද කියලා. ඔව්. අද අපි මේ කතා කරන්නේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක කිලියන් එම්බාප්පේ ගැනයි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු මේ අපූර්ව වීඩියෝවේ අපූර්වත්වය විඳ ගන්න. 1998 දෙසැම්බර් 20 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී එම්බාප්පේ මෙලොව එළිය දකිනවා. එම්බාප්පේගේ පියා විල්ෆ්‍රෙඩ් එම්බාප්පේ කැමරුන් ජාතිකයෙකු වෙනවා. ඒ වගේම ඔහු පාපන්දු පුහුණුකරුවෙකු වන අතර මව ෆයිසා ලමාරි ඇල්ජීරියානු ජාතික කාන්තාවක් වගේම වෘත්තීය මට්ටමේ හිටපු අත්පන්දු ක්‍රීඩිකාවක් වෙනවා. විල්ෆ්‍රෙඩ් තම පුතු එම්බාප්පේව කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් පුහුණු කරනවා. දෙමාපියන්ගෙන් ලැබුණු ක්‍රීඩා ආభాෂයත් පාපන්දු පුහුණුකරුවෙකු පියාගේ ඒ පුහුණුවත් සමග එම්බාප්පේගේ පාපන්දු ගමනට මුලදී හොඳ ශක්තිමත් අත්තිවාරමක් වැටෙනවා. එම්බාප්පේ තම වෘත්තීය පාපන්දු ජීවිතය ප්‍රංශයේ මොනාකෝ ක්‍රීඩා සමාජයෙන් ආරම්භ කරන අතර වර්තමානයේ වෙද්දී ඉස්පානියේ රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට එකතු වී ක්‍රීඩා කරනවා. රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එකතු වීමත් සමග ඔහුගේ දක්ෂතා කැපිපෙනෙන ලෙස වර්ධනය වුණා කිව්වොත් මං නිවැරදියි. එම්බාප්පේගේ විශේෂත්වය නම් ඔහුගේ ඇදහිය නොහැකි වේගයයි. පන්දුවත් පාලනය කරමින් සෙසු බොහෝ ක්‍රීඩකයන්ට වඩා බොහොම වේගයෙන් දිව යන්න එම්බාප්පේට පුළුවන්. වයස අවුරුදු 19 දී 2018 තම මංගල ෆීෆා ලෝක කුසලානයට සහභාගී වන ඔහු එවර ලෝක කුසලානය ප්‍රංශයට රැගෙන යන්නට අනගි මෙහෙයක් ඉටු කරනවා. ඒ වගේම සුපර් ක්‍රීඩක පේලෙගෙන් පසු ලෝක කුසලාන තරඟාවලියකදී ගෝලයක් රැස් කර ලාබාලතුම ක්‍රීඩකයා වුණෙත් මේ කිලියන් එම්බාප්පේම තමයි. ඒ වගේම ඔහුගේ කැපිපෙනුණු දක්ෂතාව නිසාම 2018 ඒ ලෝක කුසලාන තරඟාවලියේ දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට ඔහු එදා සමත් වෙනවා. ඒ වගේම 2026 ලෝක කුසලාන තරඟාවලියේදී ගෝල 10ක් ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය ඔහු හිමි කරගන්නේ පිට දෙවතාවක්ම එම සම්මානය හිමි කරගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ඉතින් ප්‍රේක්ෂකයන් විදිහට අපි බලා ඉඳමු ඔහුගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය දිහාත්. එහෙනම් අද වීඩියෝවේ අවසානයටත් අපි දැන් ආවා. මේ වීඩියෝ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් සටහන් කරන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරන ගමන් අදට අපි එබින් සමුගන්නවා. ඔබ සැමට ජය.